අපේ පස්වෙනි වීඩියෝ එක වීඩියෝ 4ක් මම දැන් මේ වෙද්දී ඔයගලන්ට දීලා තියෙනවා. මම හිතන්නේ වීඩියෝ 4 හොඳට ඔයගොල්ලෝ බලන්න ඇති. පස්වෙනි වීඩියෝ එකෙන් කරන්නේ ඇත්තෙන්ම හතරවෙනි වීඩියෝ එකේ කතා කරපු ප්‍රොජෙක්ට් එක කම්ප්ලීට් විස්තර කරන එක. එතකොට ෆස්ට් වීඩියෝ එකේ මූලික කෝඩින්ස් මම ඔයගලන්ට කතා කරා. සෙකන්ඩ් වීඩියෝ එකේ ඒක කන්ටිනියු කරා. තර්ඩ් වීඩියෝ එක ඊට පස්සේ ෆෝර්ත් වීඩියෝ එකෙන් පටන් ගත්තා ෆ්‍රේම්ස් කියන ෆ්‍රේම්ස් පාවිච්චි කරලා කොහොමද අපි HTML කෝඩින් කරන්න කියන එක. ඒකෙම වෙබ් පේජස් කෝඩ් මේ ෆ්‍රේම්ස් පාවිච්චි කරලා හදාගන්නේ කොහොමද කියන එක ඒ ගැන ලොකු විස්තරයක් මම කළා. හතරවෙනි වීඩියෝ එක ගොඩක් ඉම්පෝටන්ට්. ඒක ඔයගොල්ලෝ හොඳට ස්ටඩි කරලා තමයි මේ වීඩියෝ එකට එන්න ඕනේ. එතකොට ක්ලාස් ආපු කට්ටියට මම සම්පූර්ණයෙන් විස්තර කරලා තියෙනවා ක්ලාස් එකෙත් මේ සම්බන්ධ තියරි. ඒ ක්ලාස් අතපසු වුණ කට්ටිය හරි ක්ලාස් නොවන හරි කට්ටිය ඉන්නවනම් මේ කෝඩින්ස් වලින් ඔයගලන්ට පුළුවන් සම්පූර්ණ වෙබ් පිටු නිර්මාණය කරන එකේ ෆන්ඩමෙන්ටල්ස් දැනගන්න. හරි. මේකේ ෆ්‍රේම් සෙට් හදන එක මම හතරවෙනි වීඩියෝේ කතා කරා. නමුත් මම මේ ප්‍රොජෙක්ට් එක ගැන පොඩි විස්තරයක් කරන්නම්. මේ ප්‍රොජෙක්ට් එකේ බලාපොරොත්තු වෙන්නේ ෆ්‍රේම් 1 එකේ තියෙන The Open Trip ශ්‍රී ලංකා කියලා. ඒක වෙනම හදපු පේජ් එකක් තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. ඒතර faculties and institutes කියන්නේ තව පේජ් එකක්. ඒක ෆ්‍රේම් 2 එකට ඇවිල්ලා තියෙනවා. Faculty of Engineering Technology කියන්නේ තවත් පේජ් එකක්. ඒක ෆ්‍රේම් 3 එකට ඇවිල්ලා තියෙනවා. එතකොට අපි ෆ්‍රේම්ස් හදපු පේජ් එක තමයි home කියලා මම හඳුන්වලා තියෙන්නේ. ඒ home එක තේරුවාම home එක browse කරපුවාම අපිට මෙන්න මේ විදිහට පේන්න ඕනේ. ඒ වගේ මෙතන පොඩි hyperlink එකක් තියෙනවා. මේ faculties යටතේ engineering technology කියන එක තේරුවාම මෙන්න මේ departments ටිකයි degrees තියෙන table එක සහිත page එක screen එකට එන්න ඕනේ. ඒතර මේක තමයි මේ project එකේ පරමාර්ථය. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ frames එක කොහොමද pages සම්බන්ධ වෙලා වැඩ කරන්නේ කියන එක. හරි. අපි කෙලින්ම යන් බලන්න. ඒතර මේකේ files ටික කොහොමද තියෙන්නේ කියලා බලන්න. මේ තියෙන්නේ 1 2 3 කියලා page එකක් තියෙනවා. ABC කියලා page එකක් තියෙනවා. engineering කියලා page එකක් තියෙනවා. home කියලා page එකක් තියෙනවා. XYZ කියලා frame එකක් තියෙනවා. එතකොට මේ frames වලින් home කියන එක අපි තේරුවාම තමයි මේ pages අනිත් pages link වෙලා මේකත් එක්ක ඔක්කොම එකට පේන්නේ. මේ තියෙන්නේ. එතකොට මේ Open History of Sri Lanka කියන page එක මෙතනට ඇවිල්ලා තියෙනවා. Faculties and Institutes කියන page එක මෙතනට ඇවිල්ලා තියෙනවා. Faculty of Engineering Technology කියන එක මෙතනට ඇවිල්ලා තියෙනවා. හරි අපි මේ pages ටික වෙන වෙනම බලමු. දැන් 1 2 3 එක ඩබල් ක්ලික් කළොත් මොකක්ද දෙන්නේ? මේක. ඒ කියන්නේ frame 3 එකට එන page එක මේ තියෙන්නේ. ඒකට මම දාලා තියෙන්නේ 1 2 3. ABC කියලා තියෙන්නේ. ABC කියලා දාලා තියෙන අර frame 1 එකට එන්න ඕනේ page එක. ඒ වගේම engineering කියලා දාලා තියෙනවා. Faculty of Engineering Technology කියන page එක. ඒකේ මේ heading එකයි table එකයි දෙක මේ page එකට ඇතුළත්. එතකොට XYZ කියන එක තේරුවාම අපි අර bullet list එක මෙතනට එනවා. එතකොට engineering කියන එක home කියන එක තේරුවාම අර ඔක්කොම එකට link වෙලා එනවා. හරි. එහෙනම් අපි බලමු step by step මේ pages කොහොමද හරි ගස්තිලා තියෙන්නේ කියන එක. හරි. මම ඉස්සෙල්ලාම ගන්නම් frame sets හදපු එක. අපි දන්නවා right click කරලා open with කියන එකට ගිහිල්ලා මම notepad එක ගත්තා. මේ තියෙන්නේ. මේකේ තියෙන්නේ frame sets විතරක් නිර්මාණය කරන්න ගත්ත coding ටික. ඒතර අපි දන්නවා HTML වලින් තමයි වැඩේ පටන් ගන්නෙ. ඒකේ close tag එක මේක. හරි. එතකොට rows දෙකක් තිබ්බා. එකක් තමයි 25 එකයි 75 එකයි මේ තියෙන්නේ. එතකොට අපි එකට පාවිච්චි කරපු කෝඩ් එක තමයි frame set එක වචනයක් space එකක් තියලා rows කියලා දාලා equal mark එක දාලා double quotation එකේ 25%, 75% double quotation close කළා මේක. මේ හැම symbol එකක්ම වැදගත්. එකක් හරි එහෙම වුණොත් සමහරක් විට page එක අපිට display වෙන්නේ නැහැ. එතකොට අපි දන්නවා page එක display කරන්නේ frame කියන එකෙන්. එතකොට මම මෙතන මේ frame sets කියන rows දෙක යටම ලියපු frame කියන එක වැඩ කරන්නේ 125. දැන් abc.html කියලා කරපු එක පළවෙනි frame එකට එනවා. ඒකට 125ක් දාලා තියෙනවා. ඒකේ ඉඩ full page එක 100ක් කියලා ගත්තොත් ඒකට 125ක්. ඒ කියන්නේ හතරෙන් එකක් වගේ මේ page එකට ඉඩ වෙන් කරනවා. එතකොට 175
ආපහු කොලම් දෙකකට බෙදලා තියෙනවනේ. ඒතකොට ඒක තමයි මේක. මේ ටික 175 ඩිස්ප්ලේ වෙන්න ඕනේ ටික. ඒතකොට 175 එක මම ආපහු කඩලා තියෙනවා ෆ්‍රේම් සෙට්ස් කියලා කොලම්ස් දෙකකට. පළවෙනි කොලම් එක 130යි, දෙවෙනි කොලම් එක 170යි. එතකොට 130 වැටෙන්න ඕනේ අර බුලට් ලිස්ට් එක තියෙන එක තමයි මේ xyz.html කියලා දාලා තියෙන්නේ. ඒකත් පාවිච්චි කරලා තියෙන්නේ frame src double quotation එක දාලා xyz.html. එතකොට faculty of engineering technology කියන එක තුන්වෙනි frame එක වැටෙන්නේ 1 2 3 කියන එක. හරි. එතකොට මේකේ frame set එක close කරලා මේක තමයි 175 වැටෙන්න ඕන එක. ඒක columns දෙකකට කඩලා තියෙනවා 30යි 70යි කියලා. එතකොට 30 XYZ 70 1 2 3. මම හිතන්නේ මේක පැහැදිලි වෙන්න ඇති. හරි. දැනට අපි මේක සේව් කරලා ඔයගොල්ලෝ ෆෝල්ඩර් එක තියාගන්න. අපි බලමු මං ABC කියන එක ගැන පොඩ්ඩක් විස්තර කරන්නම්. 125 වැටෙන්න ඕන එක. මේ තියෙන මේක. Open with notepad. හරි. මේ තියෙන ඒකට HTML තියෙනවා. මේකට body තියෙනවා. කලින්ගේ frame set එක body තිබ්බේ නෑ. මේකේ body තියෙනවා. එතන main body එක close කරලා තියෙනවා. මෙතනින් HTML tag එක close කරලා තියෙනවා. එතකොට මෙතන තියෙනවා free style font size 50ක් මම අරන් තියෙනවා px. එතකොට font family Comic Sans ms අරන් තියෙනවා. text alignment එක center දාලා තියෙනවා. color එක green දාලා තියෙනවා. හරි. දැන් මේ coding එක හොඳ පරිස්සමෙන් පාවිච්චි බලන්න ඕනේ. මේ double quotation මෙතන තියෙනවා. ඒක double quotation close කරලා තියෙන්නේ මෙතනින්. හැම එලිමන්ට් එකක්ම ඇට්‍රිබියුට් එකක්ම අතර සෙමිකෝලන් එකක් දාලා තියෙනවා මේ. මෙතන සෙමිකෝලන් එකක් දාලා තියෙනවා font size command එක. මේක අතර කිසිම ස්පේස් එකක් තියෙන්න බෑ. ඔක්කොම මේ set එකම එකට ගහන්න. එතකොට font size px එතන කිසිම ස්පේස් එකක් නැහැ. ඔක්කොම එකට ගැහුවා. size එක 50 දාලා තියෙන. මෙතන සෙමිකෝලන් ඊළඟ ඇට්‍රිබියුට් එක කනෙක්ට් කරලා තියෙනවා. font family කියන එක මෙතනට නම් ස්පේස් නැහැ. හැබැයි Comic Sans කියන එකේ font style එකනේ. එතකොට ඒකට comic මෙතන ස්පේස් එකක් තියන්න ඕනේ font size font style එකේ දාලා තියෙන හින්දා මෙතන ms. මෙතන semicolon center කරලා දාලා තියෙනවා text align colon center color green. හරි මම හිතන්නේ ඒක පැහැදිලි වෙන්න ඇති. මෙතනින් close කරලා තියෙනවා ඒක. ඊට පස්සේ මෙතන bold කරලා තියෙනවා. මොකද the open of Sri Lanka කියන එක center වෙලා bold වෙන්න ඕනේ. මේ තියෙන bold එක මෙතනින් close කරලා තියෙනවා. ඒතර මේක වැටෙයි the open of Sri Lanka කියන එක center වෙනවා මෙතනින්. Comic Sans ms style එක ගන්නවා. font size එක 50යි, color එක green. bold. හරි. ඊට පස්සේ දෙවෙනි line එකට යන්න ඕනේ හින්දා මෙන්න මෙතනට BR එකක් දාලා තියෙනවා. හරි. BR එකක් දාලා ආපහු මම font එකේ color එක change කරලා තියෙනවා. හැබැයි බලන්න මේ P එක close කරලා තියෙන්නේ මෙතනින්. හරි මේ P එක close කරලා තියෙන්නේ මෙතනින්. මොකද එහෙම කරලා තියෙන්නේ මේ settings අපිට මේ center settings එහෙම අනිත් ඒවාටත් අවශ්‍ය හින්දා. ඒතර මේවට මම center කරලා දාලා නැහනේ. ඒකින්ද මේ දැම්ම සියලුම settings වෙනස් කරේ නැත්නම් මේ P එක දක්වා වැඩ කරනවා. හැබැයි දැන් මට නාවල නුගේගොඩ කියන එක size එක කුඩා කරගන්න ඕන හින්දා මම දැන් මෙතන font size එක මේ ක්‍රමයට ගත්ත හින්දා මේ size එක 50නේ. මම දාගත්තා මෙන්න මෙහෙම එකක්. මෙතන දැම්මා font කියලා එකක්. අර අපි කියවන දෙවෙනි font size එක වෙනස් කරන ක්‍රමයක් තියෙනවා font කියලා. ඒකෙන් මම ගත්තා මේ P එක ඇතුලේ. color එක blue කරා. ඒ කියන්නේ දැන් ඔච්චර තිබෙ red නේ, green නේ. මෙතන green එක blue කරා. size එක මම මේකෙන් දාන්නේ අපි දන්නවා 6 කියන එකෙන් 6 දැම්මා. එතකොට මේ font කියන ක්‍රමයට font style එක දානවා නම් දාන්නේ face කියන එකෙන්. P style යටතේ font style එක වෙනස් කරනවා නම් font family. බණ්ඩ ඒක tags වල එක විදිහේ තියෙනවා. එතකොට font කියන ක්‍රමයට අපි දානවා නම් face කියලා ගන්න ඕනේ. හරි. එතකොට face දාලා තියෙනවා. ආපහු Times New Roman දාලා තියෙනවා. එතකොට මෙන්න මේක මෙතනින් close කරලා තියෙනවා මේ tag එක. ඔය tag එක දාලා තියෙනවා. අර P tag එක ඇතුලේ. එතකොට මේ tag එකෙන් කියන්නේ මොකද්ද? color එක blue ගන්න, size එක 6 ගන්න, style එක Times New Roman කියලා ආපහු මාරු කරගන්න. එතකොට කලින් එකේ setting වල මාරු කරන්නේ මෙතනදී color එකයි, size එකයි, style එකයි විතරයි. හැබැයි center කියන එක මාරු කරන්නේ නැහැ කියලා නෑනේ. එතකොට කලින් තිබ්බ center කියන එකම ගන්නවා. එතකොට ball දාලා නාවල නුගේගොඩ කියලා ගහනවා. ball කියන එක close කරා. ඊට පස්සේ BR එක කියන්නේ ඊළඟ line එකට ගියා. enter key එක හා සමානයි. ඊළඟ line එකට ගිහිල්ලා මම ආපහු මේක මෙහෙම එකක් දැම්මා මේ. එතනින් මම කළා font size එක විතරක් මාරු කළා. මෙතන කලින් 6 තිබ්බ එක දැන් 5 වුණා. color එක black කරා. හරි බලන්න colors දැන් තුනක් ආවනේ. ඉස්සලා green එක blue විදිහට මාරු කරා දැන් black විදිහට මාරු කළා.
මුලින් ෆොන්ට් සයිස් එක 50 px ක්‍රමයට දැම්මා. ඊට පස්සේ 6 දැම්මා. දැන් 5 දැම්මා. හරි. එතකොට මේකේ බෝල් දැම්මේ නෑ. හැබැයි මේක සෙන්ටර් මං මුකුත් කරේ නැති හින්දා ඒ සෙන්ටර් හැමම තියෙනවා. එතකොට මේක වැටිලා ඒකෙම BR ඒ විදිහටම BR එකක් දාලා තියෙනවා www.ou.ac.lk කියලා. එතකොට මෙන්න මේ ෆොන්ට් එක. මෙන්න මේ ෆොන්ට් එක මෙතනින් ක්ලෝස් කරා. මේ ෆොන්ට් එක මෙතනින් ක්ලෝස් කරා. එතකොට P එක මෙතනින් ක්ලෝස් කරා. හරි. එතකොට අපි මේ ක්‍රමයට ලිව්වට පස්සේ අපිට ඔක දැන් ඔක පේන්නේ කොහොමද මෙහෙම මෙතන. මෙතන Comic Sans MS තියෙනවා. PX 50 size එක center වෙලා තියෙනවා, bold වෙලා තියෙනවා. BR එකෙන් ඊගාව line එකට අරන් font style එක Times New Roman දාගත්තා. size එක font කියන ක්‍රමෙන් දාගත්තා 7යි කියලා. ඊට පස්සේ 6යි කියලා. ඊට පස්සේ මේක center එක මේකේ center එකේම තමයි තියාගත්තේ නේ. ඊට පස්සේ ආපහු මේක bold කරලා තියෙනවා. ඊට පස්සේ ආපහු font size එක චුට්ටක් අඩු කරා. black කරා නේ style එක. එහෙනම් බලන්න මේක මේ page එකේ දැන් වැඩි ඉවරයි. හරි. ඒක අපි එක දැන් save කරලා තියෙනවා. ABC කියලා. හරි. දැන් මේකේ තියෙනවනේ home කියන එක අපි දැන් ඉස්සෙල්ලා කතා කරපු එකේ තියෙනවා මේ තියෙන. ABC කියන එක SRC. දැන් ABC කියන එක කොතනද දෙන්නේ 125ට මේක එනවා. අපි අර හදාගත්ත page එක නේ. අපි එතන මේ double click කරන්නේ home එක. home එක කරපුවාම අපි හරි ගස්සගත්ත page එක frame 1 125ට අර හරි ගස්සලා save කරලා තිබ්බ එක මෙතනට attach වෙනවා. හරි. අපි දැන් බලමු ඊළඟ එක මොකද්ද XYZ කියන එක. මේ තියෙන. ඒකේ HTML තියෙනවා, ඒකේ close එක යට තියෙනවා. එතකොට body කියනවා, body එකේ close එක යට තියෙනවා. එතන මම මෙතන දාලා තියෙනවා P style size එක 40යි PX ක්‍රමයට. style දැම්මොත් PX ක්‍රමයට යන්න ඕනේ. color එක red bold දාලා තියෙනවා. faculties and institute දාලා මෙතනින් P close කරලා තියෙනවා. මෙතනින් P close කරපුවාම paragraph විතර ගණන් ගන්න. යා නිකම්ම enter වෙනවා. එතන BR එකක් දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. එහෙනම් දැන් මේ line එක මෙතනින් ඉවර කරලා තියෙනවා. සම්බන්ධයක් නැහැ. කලින් එක වගේ අපි ඒක ඇතුළේ මුකුත් ලියන්න ගියේ නැහැ. මෙතනින්ම close කරලා දාලා ඒ වැඩි ඉවර කරා. එතකොට මේ size එක 40යි, color එක red bold එච්චරයි. ඊට පස්සේ bullet එකට මම දාගත්ත මේ ක්‍රමයට size එක 5යි කියලා. එතකොට දැන් මෙතනින් P එක close කරපු හින්දා red එකත් close වෙනවා, size එකත් close වෙනවා. හරි. ඒතර අලුත් size එකක් තමයි වැඩ කරන්නේ. මේ විශේෂත්වය ඒකයි. ආපහු reset මේක කොහොම reset වෙනවා. එතකොට order unordered list එකක් දාලා තියෙනවා UL. ඒක මෙතනින් close කරලා තියෙනවා. ඊට පස්සේ ඒකේ දාලා තියෙනවා faculties කියලා bold කරලා තියෙනවා list එක නේ. ඒක bullet UL එක යටතේ මේ තියෙන්නේ. ඊට පස්සේ ඒක යටතේ දාලා තියෙනවා order list එකක් මේ තියෙන්නේ. ඒතර type එකක් දාපු නැති හින්දා 1 2 3 එන්නේ. ඒක නිකම් engineering technology, humanities and social science, natural science කියලා දාලා තියෙනවා. ඊට පස්සේ education කියලා දාලා තියෙනවා. හරි. ඒතර මේක මෙන්න මේ faculties යටතේ තියෙන sub එකක් විදිහට වැඩ කරනවා. මෙහෙම දැම්මහම අපි bullets ගැන කතා කරලා තියෙනවා. ඒතර මේක චුට්ටක් indent වෙලා මේක එන්නේ නේ. කියන්නේ faculties වලට දැන් මේ unordered list එකක් නේ, මේක order list එකක් ඉදිරිය මේක චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා වැටෙන්නේ. ඊට පස්සේ ආයි මේක close කරාට පස්සේ මම දාලා තියෙනවා institutes කියලා. ඒතර ඒක මම bold දාලා තියෙනවා මේ. bold දාලා තියෙනවා. ඒක ඒ list එක ඇතුළට B අකුරක් දාලා තියෙනවා bold. ඊට dark වදී. ඒතර මේක unordered list එකක් විදිහට තමයි මේක වැඩ කරන්නේ. මේ faculties වගේම වැඩ කරනවා මේක. මොකද මේක sub එකක් විදිහට close කරපු හින්දා ඒක indent වෙලා වෙනම එන්නේ. ඊට පස්සේ මෙතන OL එක ආපහු sub එකක් විදිහට වැඩ කරනවා. මේ තියෙන්නේ. ඒතර ඒකේ දාලා තියෙන්නේ type එකක් දාලා නැති හින්දා language studies කියලා එනවා. post graduate institutes කියලා PA. එහෙනම් අපි මේක මේ විදිහට අපිට එනවා coding එක. අපි මේක වෙනම බැලුවොත් අපිට මේ විදිහට පේනවා. වෙදින්. හරි. එතකොට මේක අර P වලින් දැන් මේක මෙතන paragraph ඉඳ gap එකක් ගියා. මේක අර bold දැම්මින් ඉඳන් මේක පොඩ්ඩක් dark වෙලා තියෙනවා. මේක dark වෙලා තියෙනවා. මේක normal තිබ්බෙ හින්දා මේ විදිහට අපිට පේනවා. මෙතන එක පැහැදිලි වෙන්න ඇති නේ. හරි. ආයි බලමු ඊළඟ එක 1 2 3 කියන එක. 1 2 3 කියන එක ලොකු දෙයක් නෑ ඒකේ. ඒකේ තියෙන්නේ මේ එක වගන්තියයි තියෙන්නේ මේ තියෙන. font size එක 7, color red, bold කරලා තියෙනවා faculty of engineering technology, font එක close කරලා තියෙනවා body. ඒකයි බැලුවොත් මේ විදිහට තියෙනවා. ඉතින් මේක මේ විදිහට. දැන් එතකොට අපි දැන් home කියන එකේ මොනවද තියෙන්නේ? home කියන එකේ තියෙන්නේ මේ විදිහට. මේ තියෙන්නේ 125 තමයි මේක.
එතන 175 ආයි කොලම්ස් දෙකකට බෙදුවා. XYZ කියන්නේ බුලට් ලිස්ට් තිබ්බ එක, අර තනි වාක්‍යය තිබ්බ එක 1 2 3. එතකොට අපි මේක බැලුවොත් අපිට මේ විදිහට මේක ඩබල් ක්ලික් කරොත් ඒකේ කියලා තියෙන විදිහට අපි අර හදපු pages තුන වෙන වෙන frames වලට එනවා. හරි. මම හිතන්නේ ඒක පැහැදිලි වෙන්න ඇති. දැන් බලමු අපි table එක. මේක press කරපුවම table එක එනවනේ. මේ තින් table එකට මම faculty of engineering technology කියන දාලා තියෙනවා. table එක අපි කතා කරලා තියෙනවා tables යටතේ මම චුට්ටක් ඒක විස්තර කරන්නම්. මේ තින් එතකොට මෙතන HTML body font size එක 7 red color B faculty of engineering technology වෙන්න මේ ටික අර කලින් page එකේ විදිහටම මේක ලියලා තියෙන්නේ. එතකොට අපිට ඒ උඩ තියෙන faculty of engineering technology කියන එක වෙනස් වෙනවා කියලා පේන්නේ නැහැ. ඒක මේකටම දාලා තියෙන හින්දා. ඒතර BR මම මෙතන 3ක් දාලා තිනවා. පොඩි gap එකක් යන්න ඕන හින්දා. මේ තියෙන BR 3යි. අපි දන්නවා table එකට දාන්න ඕනේ border කියන එක. border 1 දාලා තියෙනවා. ඒතර table එකේ tab එක මෙතනින් close කරලා තියෙනවා. අපි බලමු පළවෙනි row එක. මේ තියෙන පළවෙනි row එක මේක. එක TH කියන tag එකෙන් මම ලියලා තියෙන්නේ width එක 200යි department TH close කරා මෙතනදී. ඊට පස්සේ ආපහු width එක 250යි degrees. එතකොට පළවෙනි row එකේ තියෙන්නේ department කියන එක ball center. අපි දන්නවා TH දැම්මොත් ball center වෙනවා. මේක width එක 200යි මේකත් ball center degrees TH දාලා තියෙනවා. දෙවෙනි row එකම මේක මේ තියෙන. ඒකේ තියෙනවා row span 3ක්. මේ තියෙන row span 3ක් කියන්නේ electrical and computer කියන එක rows 3ක් merge කරගෙන යා print වෙන්නේ. ඒකයි මේ row span 3ක් කියලා දාලා තියෙන්නේ. මෙන්න electrical and computer කියන එක rows 3ක් merge කරගෙන තමයි යා මේක print වෙන්නේ. හැබැයි දාලා තියෙන TD. TD කියන්නේ left පැත්තේ මේක තියෙන්නේ. එතකොට අනිත් පැත්තට දාලා තියෙනවා electrical engineering කියන එක එකක් TD. දැන් මෙයා rows 3ක් අපි merge කරපු හින්දා තුන්වෙනි row එක බලන්න එක මේ cell එකයි තියෙන්නේ. ඇයි පළවෙනි එක මෙතන තුනක් merge කරානේ මෙතනදී row span දාලා. එහෙනම් electrical and computer කියන එක තුනකට අයිති හින්දා අර right side එකේ තියෙන cell එක විතරක් computer technology කියන දෙවෙනි row එක. තුන්වෙනි එකත් ඒ විදිහටමයි මෙයා row තුනක් merge කරගත්ත හින්දා electrical and computer කියන එක තමයි මෙයාටත් අයිති වෙන්නේ. ඒතර electronic and communication technology කියන එක. හරි. ඊට පස්සේ ඊළඟ row එක මේ තියෙන rows දෙකක් merge කරගෙන mechanical. හරි mechanical engineering කියන එක මෙතනට දාලා තියෙනවා. හරිද? mechanical engineering. mechanical engineering කියන එක දාගෙන තියෙනවා. ඊට පස්සේ manufacturing engineering කියන එක දාගෙන තියෙනවා. ඒක rows දෙකක්. හැබැයි මේ mechanical engineering කියන එක row දෙකක් එකතු කරගෙන තියෙන. මේ row span දෙකයි. කලින් එකේ තුනයි. ඒතර දෙකෙන් එකක් manufacturing engineering. ඒතර අනිත් එක මෙතන දාලා තියෙන එකයි automobile කියන එක විතරයි දාලා තියෙන්නේ. මොකද මෙයා mechanical engineering කියන කෙනාගේ යටතේම තමයි මෙයාත් දාගෙන තියෙන්නේ. හරි. එතකොට මෙයා automobile engineering මොකද මේකෙන් span දෙකක් කරපු හින්දා මේක එක මේක දෙක. දෙකක් merge කරලා තියෙන්නේ. එතන මේකට අපිට එක cell එකක් ඇති. ඒ වෙනන්ද මම මේක බැලුවොත් අපි වෙන්න මේ විදිහට engineering කියන එක එනවා. මෙතන row span 3ක් ගත්ත හින්දා electrical and computer කියන row span 3ක් ගත්ත හින්දා මෙයා තුනක් මෙතනට ගිහිලා තියෙනවා. ඒතර පළවෙනි එක මේකෙන් electrical කියන එක ගත්තා. අනික තනි අපි ලිව්වා computer engineering කියන එකයි electronic and communication engineering කියන එකයි. හරිද? manufacturing engineering කියන දෙකක් තිබ්බා. ඒතර මේ දෙකයි පාවිච්චි කළා. එහෙනම් අපි මේ pages ටික හරි. දැන් මම home කියන එක ටික් කළොත් අපිට මෙහෙම තියෙන්නේ. මට දැන් අවශ්‍යතාවය තියෙන්නේ මේ engineering technology කියන එක තේරුවාම hyperlink එකක් වෙන්න ඕන. engineering කියන page එක වෙන්න මෙතනට එන්න ඕන. හරි engineering කියන page එක මොකද්ද මේක? මේ තියෙන engineering කියන page එක මේක. engineering.html කියන page එක මේකනේ. ඒක මේ පැත්තට එන්න ඕන. එහෙනම් බලමු අපි hyperlink එකක් කොහොමද දාගන්නේ කියන එක. හරි hyperlink එකක් දාගන්නේ කොහොමද කියන එක බලමු. එතකොට මම දැන් මෙහෙම කරනවා. hyperlink එකක් දාන්න වෙන්නේ මේ XYZ කියන එකට. හරි. අපි මේ page එක මේකට. මේකේ මේ engineering කියන technology කියන වචනේනේ. අපි බලමු කොහොමද මේ hyperlink එකක් දාගන්නේ කියන එක. අපි මේ page එක ගමු. හරි. මේ තින් අපි hyperlink එකක් පාවිච්චි කරන්නේ A කියන tag එක. A කියන tag එක දැම්මා. මෙතනට A කියන tag එක close කරා. හරිද? එතකොට hyperlink එකක් දාන්න attribute එකක් තියෙනවා A වල href කියලා තමයි පාවිච්චි කරන්නේ. දාලා page එකේ නම මෙතනට දෙනවා engineering.
engineering.html. හරි. දැන් බලමු අපි hyperlink එක වැටෙනවද කියලා. save කරා. home එක double click කරා. අන්න බලන්න මෙතන hyperlink එකක් වැටලා තියෙනවානේ. දැන් මේක නිල් පාට වෙලා තියෙනවා. මම mouse එක ගෙනිච්චාම අත වගේ symbol එකක් එනවා. බලමු මම මේක තෝරලා මොකද වෙන්නේ කියලා. මේක hyperlink එකක් කියන්නේ මේක select කරපුවාම mouse එකෙන් මේ engineering.html කියන එක එන්න ඕනේ. ආවේ එතනටමයිනේ. මට අවශ්‍ය වෙන්නේ මේ පැත්තට එන්න. frame 3 එකට එන්නයි අවශ්‍ය වෙන්නේ. මෙතනට නෙමෙයි එන්න ඕනේ. frame 3 එකට. එහෙමනම් අපි මේ frame වලට මේ frame 3 එකට නමක් දෙන්න ඕනේ. නමක් දෙන්න තු යන්නේ නැහනේ. අපි කම්පියුටර් දන්නේ නැහැ මෙතනට එන්න ඕනේ කියලා. එතනටමයි ආවේ. එහෙනම් අපි කරන්නේ වෙන්න මේක නමක් දෙන්න ඕනේ. frame set කඩපු එකට මම ගිහිල්ලා වෙන්න මේ frame 3 කියන්නේ 70 කොලම් එකනේ. මෙන්න මෙතෙන්ට දානවා name කියලා දාලා මම දෙන නම A1 කියලා දෙනවා. කැමති නමක් දාන්න පුළුවන්. හරි. මම මෙතන දුන්න A1 කියලා නමක්. හරි. නැත්නම් අපිට වෙන ඕනම නමක් දාන්න පුළුවන්. හරි. හරි. මම මේක සේව් කරා. හැබැයි දැන් නමක් දුන්නට ඒක මෙතෙන්ටත් කියන්න ඕනේ. දැන් නම දුන්න පළියට මෙයා ලින්ක් වෙන්නේ නැහැ මේ. ආපහු අතනටමයි ආවේ. එහෙමනම් මම අර බුලට් ලිස්ට් හදපු එකටත් පොඩි වෙනසක් කරන්න ඕනේ. ඒකටත් ගිහිල්ලා මෙන්න මෙතෙන්ට මම කියනවා මේ ඉංජිනේරින් එක වැටෙන්න ඕනේ ටාගට් කියලා කමාන්ඩ් එකක් තියෙනවා. ටාගට් A1. අර නමක් දුන්නේ A1 කියලානේ. ඒ දුන්න නම මෙතෙන්ට දෙන්න ඕනේ. දැන් බලන්න මොකද වෙන්නේ කියලා. දැන් මම හෝම් එක අරගෙන දැන් මම මේක සිලෙක්ට් කළොත් අන්න ටාගට් මේ පැතරයි මේ පේජ් එක ආවේ. හරි. එහෙනම් ඔයගොල්ලන්ට තේරෙනවා ඇති. මෙන්න මේ විදිහට අපිට පුළුවන් hyperlink එකක් හරි ගස්සන්න. ඒතර මම දැන් මේක සිලෙක්ට් කරපු ගාම hyperlink එක වෙන්නේ මේ මෙතනට. මම මේක තවත් පැහැදිලි කරන්න පොඩි වෙනසක් කරන්නම්. අපි හිතන්නකො මේකේ නම තිබ්බේ වෙන තැනක කියලා. මෙන්න මේ name කියන එක මම මෙතනින් කට් කරලා මම දානවා පළවෙනි frame එකට. නම දාලා තිබ්බොත් මොකක් වෙයිද? මෙතන දාලා තිබුණා නම මොකක්ද වෙන්නේ කියන එක. දැන් home එක දාලා මම මේක hyperlink කළොත් කොහට table එක එන්නේ. හරි 1 එකට ආවේ. අර එයා නම හොයාගෙන තමයි යන්නේ. අර A1 කියලා නම දැන් මේ frame 1 එකට නම් එතෙන්ටයි ඒක ආවේ නේ. එහෙනම් ඔයගොල්ලන් දැන් පැහැදිලි වෙන්න ඇති. මේ නම දාන එකේ වැදගත්කමක් තියෙනවා නේ. එහෙනම් අපි A1 නම දාලා තිබ්බේ මෙතන නම් අපි එතෙන්ටයි එන්නේ. එහෙනම් අපි අවශ්‍යතාවය මෙතනින් නෙමෙයි තියෙන්නේ. මෙතෙන්ට දාන්නයි. එහෙමනම් දැන් අපි මෙතනත් සේව් කළොත් දැන් අපේ ප්‍රොජෙක්ට් එකේ කියලා තියෙන විදිහට මේක වැඩ කරනවා. හරි. දැන් මෙතනට ආවනේ. හරි. එහෙනම් ඔයගොල්ලන්ට තේරෙන්න ඇති මේක චුට්ටක් පරිස්සමෙන් ඔයගොල්ලෝ ස්ටඩි කරන්න. මේක හොඳ ප්‍රොජෙක්ට් එකක්. මේ ප්‍රොජෙක්ට් එකෙන් අපි ගොඩක් තියරි ඉගෙන ගන්න තියෙනවා. මේකෙදි ඔයගොල්ලෝ ඉතින් බෑග්ග්‍රවුන්ඩ් කලර්ස් අරම මේ ලස්සන හදා ගන්න පුළුවන්. හරි. ඒක ඔයගොල්ලන් නිදහස තියෙනවා. දැන් කාට හරි අවශ්‍යයි නම් මේකේ ටිකක් ලස්සනට හදා ගන්න ඕන නම් අපිට පුළුවන් මේ ABC කියන එකට BG කලර් එකක් දාගන්න. මේකට අපි කලින් කතා කරන්නේ මම මෙතනට දානවා BG කලර්. කලර් සමාන අපි දාමු green. හරි. දාලා සේව් කළොත් එතකොට අපිට ඒවා සාමාන්‍ය දේවල්. එතකොට අපි මේකට දැම්මොත් තව කලර් එකක් මම දානවා මේක තන්ට BG කලර් pink. හරි. ඔයගොල්ලෝ කැමති පාටවල් දාලා මේක ලස්සනට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මෙතනට දානවා 1 2 3 කියන එකටත් කලර් එකක් දාමු. මම මෙතනට දානවා BG කලර් සමානයි yellow ඊට පස්සේ ටේබල් එකකට දාමු කලර් එකක්. අපි දාමු BG කලර් light green. හරි. ඒ වගේ ඔයගොල්ලෝ බලලා මේ ලස්සනට මේක හදා ගන්න පුළුවන්. අපි දාන ඒක කලර්ස් ගැන මම කතා කළා ඉතින්. හරි. දැන් මෙතන මේ අර අපි දැන් green දැම්මේ හින්දා අපි අර heading එකත් green නේ. ඒකෙන්ද ඒක පේන්නේ නැතුව ගියා නේ. අපි ඒක චුට්ටක් වෙනස් කරමු. මොකද්ද ඒක ඒ වයිනේ. මේකේ green දැම්මහම අපිට ආවේ අර
අපි දාමු මේකට කොහෙද ඒක අපි මේක මාරු කරමු ABC කියන එක මේකේ green එක අපි දාමු red කියලා නැත්නම් blue or red දාමු කමන්න ඕක කැමති පාටක් දාගන්න හරි හරි දැන් මේක ප්‍රෙස් කළොත් හරි එහෙනම් ඔයගොල්ලෝ මේක ඉගෙන ගන්න මොන හරි ගැටලුවක් තිබුත් කමෙන්ට් කරන්න ඒ වගේම ඔයගොල්ලෝ මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න මේ වගේ මම දිගින් දිගටම ඔයගොල්ලන්ගේ classes ඉවර වුණාත් මම HTML Excel Word එතකොට MS Access ඒ සියල්ලටම ඔයගොල්ලන්ගේ syllabus එකෙන් ඉවරලා ඔයගොල්ලෝ certificate එක අරගෙන එළියට ගියත් ඔයගොල්ලන් මම සැරින් සැරේ exam papers අලුත් දේවල් දානවා ඔයගොල්ලන්ගේ මේ WhatsApp channel එකටයි YouTube ඔයගොල්ලන්ගේ list එකටයි මේ playlist එකටයි ඒකින්ද ඔයගොල්ලෝ subscribe කරලා තියාගත්තාම මොකද අපි මේ knowledge එක කියන එක ඔයගොල්ලන්ගේ මම හැමදාම class වෙන කට්ටියට කියන්නේ lifetime තියාගන්න ඕනේ. මොකද ඔයගොල්ලෝ job එකකට interviews ගියත් ඔයගොල්ලෝ හැමතිස්සෙම update වෙවි තියෙන්න ඕනේ. නැත්තම් class එකේ certificate එකට අවශ්‍ය theory විතරක් කරගෙන එළියට ගියොත් ඔයගොල්ලෝ interview එකට යද්දී සමහරක් වෙලාවට ඒවට වඩා අලුත් දේවල් අලුත් exercises ඇවිල්ලා තියෙන්න පුළුවන්. ඒකින්ද මගේ YouTube channel එකත් එක්ක ඔයගොල්ලෝ නිතරම ඉන්න. ඒකට ඔයගොල්ලන්ට දිගටම මම videos දාද්දී ඔයගොල්ලන්ට notification එකක් එනවනේ. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් ඒක අපහු ස්ටඩි කරන්න කම්පියුටර් එක නැති වුණත් නිකන් වීඩියෝ එක ප්ලේ කරලා බැලුවා නම් ඔයගොල්ලන්ට මේකෙන් මෙහෙම දෙයක් කරගන්න පුළුවන් කියන එක අදහස එයි. ඒතර ඉන්ටර්වියුස් වලට ගියාම බය නැතුව ෆේස් කරන්න පුළුවන්. හරි. ඒකින්ද ඔයගොල්ලෝ YouTube channel subscribe කරලා notification එක bell icon එකට හරියට දාලා තියාගන්න. එතකොට වීඩියෝ එක දැම්ම ගාම ඔයගොල්ලන්ට notification එකක් එනවා. හරි. එහෙනම් බොහොම ස්තුතියි. අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු.